වෙල්කම් ගයිස්. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ Galaxy One එක ගන්න. ඉතින් මේ මගේ channel එකෙන් ගේන පළවෙනි වීඩියෝ එක මේක. අනිවාර්යෙන් subscribe කරලා set වෙන්න set එකම. අපි බලමු මේක පුළුවන් තරම් අඩුවට තමයි ගන්න ඕන. diamond 4000ක් තියෙනවා. මේ ටික ඇති වේද බලමු. හැබැයි ගොඩක් කට්ටියට ඇවිල්ලා තිබ්බ diamond 5000 6000 7000 ඒ වගේ ගණන් වල. බලමු ඉතින් ට්‍රික් එකක් එහෙම දාලා character එක මාරු කරගන්න ඕනි ඉස්සෙල්ලා ගිහිල්ලා. අපි character මාරු කරමු. ये पहाड़ वगैरह दाल बड़ो දැන් ඒ කැරක්ටර් මාරු කරගත්ත දැන් සෙටින් පැත්තට ගිහිල්ලා මේ ක්ලියර් එක තුන් පාරක් දීලා එහෙම ක්ලියර් එක තුන් පාරක් දීලා report එකක් ගන්න බලමු මේ ට්‍රික් එක හරියාවිද කියලා. හරි report එකක් ගහලා දැන් අපි යන් ඉවෙන්ට් එක පැත්තට. මේ පාර ඉවෙන්ට් එක කොහොමද දන්නේ නැහැ වෙලී තියෙන්නේ මම දැන් බැලුවේ නැහැ. අපි බලමු කොහොමද ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. අම්මට සිරි වෙනෝනේ ඉතින් ටෝකන් ටවර් එකට ඇවිල්ලා තියෙන්නේ. ලොගින් මේ දික්ක. අපි මෙතන do not disturb mode එක දාන්න. නැත්තම් වදියක් වෙනවා. හරි. ටෝකන් ටවර් එකට වොයිස් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි බණිනා සුපිරියා. මේක හැබැයි ඩයමන්ඩ් කන සීන් එකක් තමයි තියෙන්නේ. බලමු try කරලා. අඩුවට ගන්න. දැන් ඔබ මොනවද තියෙන්නේ කියලා මේක. ඉතින්ම ලූට් බොක්ස් එකක් තියෙනවා. එයාගේ ඒකත් අවුලන්නේ. ඊට පස්සේ බලමු බෑක්පැක් එකක් තියෙනවා. බනි බෑක්පැක් එක. ඊට පස්සේ අපි බලමු ෆේස් පේන්ට් එකක් තියෙනවා. ෆේස් පේන්ට් එක මේල් ෆීමේල් දෙකටම. ඊට පස්සේ මට ඉමෝට් එක නම් ආයි සුපිරියි. ඉමෝට් එක පට්ට කොල්ටි. අපි බලමු කොහොමද ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. අම්මට සිරි වෙනෝනේ ඉතින් ටෝකන් ටවර් එකට ඇවිල්ලා තියෙන්නේ. ලොගින් මේ දික්ක. අපි මෙතන do not disturb mode එක දාන්න. නැත්තම් වදියක් වෙනවා. හරි. ටෝකන් ටවර් එකට වොයිස් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි බණිනා සුපිරියා. මේක හැබැයි ඩයමන්ඩ් කන සීන් එකක් තමයි තියෙන්නේ. බලමු try කරලා. අඩුවට ගන්න. දැන් ඔබ මොනවද තියෙන්නේ කියලා මේක. ඉතින්ම ලූට් බොක්ස් එකක් තියෙනවා. එයාගේ ඒකත් අවුලන්නේ. ඊට පස්සේ බලමු බෑක්පැක් එකක් තියෙනවා. බනි බෑක්පැක් එක. ඊට පස්සේ අපි බලමු ෆේස් පේන්ට් එකක් තියෙනවා. ෆේස් පේන්ට් එක මේල් ෆීමේල් දෙකටම. ඊට පස්සේ මට ඉමෝට් එක නම් ආයි සුපිරියි. ඉමෝට් එක පට්ට කොල්ටි. ඒක කියන බං නවතින්නේ නැද්ද කොහෙද බං ඉමෝට් එක? නවත්තනකන් නවතින්නේ. අන්තිමට අපේ බණිය තමයි ඉතින් තියෙන්නේ. බණියත් ආන්නේ සුපිරියි. මෙච්චර කාලයකට ආපු සුපිරිම බණිය. ඒ ගෝල්ඩ් රෝල් එකේ ගිහිල්ලා බං ස්පින් එකක් දී. ඒක ස්පින් එකක් දීලා ආවුතන් රෝල් එක. රොන් රෝල් එක ස්පින් එකක් දී. හරි. ඒක දෙන්නා. අවුන් මේ ටික වැඩ කරාවිද නැද්ද කියලා. අපි සිස්ටර් ගමු මේ ඩයමන්ඩ් එකක් ගන්න. සිස්ටර් එකක් ගන්න ඕන මට. හරි. දැන් බලමු සුබෝන්ටින් දෙන්න පළවෙනි ස්පින් එක. මේක ඇල්ලක් ආවා. බලන්න බලන්න. ඒක අන්බොක්ස් එක ආවා. දැන් පහේ ස්පින් එකක් දෙන්න. පරිණාමය අම්මට සිරි ඉතින් බලහන් ඉතින් මේ ට්‍රික් නම් ට්‍රික් එක. බලන්න ඒක ටෝකන් එකක් ආවා. අපි තාප හද්ද. දැන් ටිකක් දීගෙන යන්න බලන්න. කෑලි වලින් අපිට ඩයමන්ඩ් ගන්න අඩු වෙනවා. මොනේ 10 කෑල්ලකද මේක. බලමු. හරි මෙන්න තා කෑල්ලක් ආවා. හරි තා කෑල්ලක් ආවා. එල. තා කෑලි 3ක් ඕන. ඩයමන්ඩ් 3300ක් තියෙනවා. බලමු ඇති වේද කියලා. ඉතින් ඔහොම නම් එන්න බා ගරීනා. අඩු මට සිහි බලහන් කන ගායේ බණ්ඩල් එක එහා පැත්තේ කෙනෙක් වැදිනේ බලන්න.
පුදුම වාසනාවක් ඒක නේ. ඉන්නේ නැද්ද බං? ඒ තා කෑලි තුනක් ඕන. අඩෝ දෙන්න තිලා ඉන්නේ තියෙන්නේ පේන විදියට. ඔය දීපන් ගරීන දීපන්. අඩෝ දින්නේවා. මේ බලන්න. දෙකේලි යස් මේ රෙද්දලුත් වෙනවා. අයියෝ. මොකද කරන්නේ? ආයෙ බං ක්ලියර් කරලා. ආයෙ තුන් පාරක් ක්ලියර් කරලා රිපෝට් පාරක් ගහලා. දැන් ගිහිල්ලා අපි බලමු ආයෙත් ගෝල්ඩ් රොයල් එකේ ගිහින් ලිස්ටින් දෙකක් විතර වෙනවා. දැන් යමු ඉවෙන්ට් එකට ආයි. බලමු පහ ස්පින් එකක් දෙනවද 30 ස්පින් එකක් දෙන්න. එකක් දීලා යන්න. පහම දෙන්න. අරින්කෝ මේ බන් දෙන්නේ නැද්ද? හරි තා ගෑල්ලක් ආවා. කෑලි 3යි හදකයි ඕන. ළඟ වැදිම ගොඩ ඩයමන්ඩ් 2400ක් තියෙනවා. අඩෝ ගන් බොක්ස් එක පාවන්න මම කියලා ගන් බොක්ස් කන්න. හරි තා ගෑල්ලක් කරන බලහන් තින්නේ. 2000 ගින්නේ ඩෑම්. හරි අන්තිම ගෑල්ල නම් ලේසියෙන් ගන්න. බලමු. තාමනේ නැන්දීපන් හරි නැති. ඩයමන්ඩ් ටික ඇවිත් මගේ. අඩෝ ඉන්නේ නැද්ද? ඔය ඩයමන්ඩ් මොඩේ දන්නේ. 1000 ඔය අය බලමු. ini berani tengok kita harus minum baik jalan jalan kotek kalau අඩෝ අම්මේ බම් බලහන් ඉතින් ඉස්සෙල්ලා වගේමනේ පණියට මෙහා පැත්තේ වෙන්නේ. හරි කැලා ඉවරයි guys. ඉවෙන්ට් එක කවර් කරා බොස්. අපි එක මේ අන්ලොක් කරමු. එක දැන් මේ කරමු. අපි එක දැන් අන්ලොක් කරමු. එකත් අපි අන්ලොක් කරගත්තා. දැන් බලමු අපේ බණි අන්ලොක් කරලා ඉන්නේ කීයද බලමු. ඉන්නේ කීයද බලමු. 3839 රීජන් එකේ ඉන්න. අවුලක් නැහැ ඉතින්. කලින් ඉතින් මේක 12 අපිට එන්න 12කට විතර කලින් ප්‍රයිම් 7-8 කට්ටියට ඇවිල්ලා තිබ්බා. early access වලින් අපිට ආය 12කට පස්සේ ඒ කට්ටියට ඇවිල්ලා. හරි ඉතින් අවුලක් නැහැ ඉතින් බණේ සුපි. බලහන් ඉතින් ලොබියට දැම්මා අම්මට සීවි. බලමු දැන් මේ ෆිස්ට් එකක් ගන්න ඕන මට. ඩයමන්ඩ් තියෙන හින්දා ෆිස්ට් එක ගමු. දැන් දෙකක් අයින් කරමු. මේ දෙක මොකක්ද අයින් කරන්නේ? ළඟ දෙකක් අයින් කරමු. එතන අර කෑල්ලකුයි ගන් බොක්ස් එකයි යන්න. හරි ඉතින් අන්නේ ඒ විදියට අපි දීලා මෙන්න හොඳට ඔබන්න ඕනේ. කෙලින්ම ගරියන මුලා කරන්න මෙන්න මෙහෙම ඔබාගෙන යන්න ඕනේ. හොඳට ඔබන්න. බය නැතුව බලමු. අඩෝ බලහන් ඉතින් ස්පින් එකයි
බලහන් ආයිත් නෑ කැන්ටින් ට්‍රික්නේ ගරේනත් කොරමේවට අරතින් ඔන්න ඒ විදිහට තමයි අපි ඉවෙන්ට් දෙකක් කවර් කරා බලමු ෆිස්ට් එක දාලා බලමු ලොබියට දාමු හරි වං ඉතින් අපි අද ඉවෙන්ට් දෙකක් කවර් කරා බණියට නම් ඩයමන්ඩ් 2700ක් සුපිරියේ එහෙනම් බොයිස් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු අනිවාර්යෙන් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම් කොල්ලෝ අපි ගියා